තවත් දවසක් සුබ දවසක් වේවා. අලුත් වීඩියෝ එකක් 161 වන වීඩියෝ. 161 බලන්න ඉස්සෙල්ලා මම තියාගන්න ඕනේ මේකේ මේ පුළුවන් තරම් අර මම මේ පාඩම පටන් ගන්න මේ පාඩම් මාලාවක් හැටියට මම කරන නිසා මේ YouTube එකේ මගේ channel එකේ එහෙම තමයි. තනින් තන කරන්නේ කෙනෙකුට මගේ YouTube එකට ඇතුළු වුණොත් එහෙම මූලයේ ඉඳන් පටන් ගන්න පුළුවන් අංක 1 ඉඳන් 161ක් කරලා තිනවා. දැන් මේ වීඩියෝස් වල විශේෂත්වය තමයි මම මේ පාඩම පටන් ගත්තේ 159 වන වීඩියෝවෙන්. ඉතින් 159 160 මේ 161 වන වීඩියෝ බලන්න. මම මේ කතා කරන මේ පාඩම් මාලාව තමයි used to කොහොමද යොදාගන්නේ කියලා. used to. ඉතින් බොහොම ස්තුතියි. subscribe කරන්න, like එකක් දෙන්න. පුළුවන් ෂෙයා කරලා දාන්න යාළුවන්ට. එතකොට ගොඩකට පුළුවන් මම මේගොල්ලන්ට සහයෝගයක් දක්වන්නේ. පුළුල් මාතෘකාවක්. මේකේ තවත් තියෙන කොටසක්. එකක් තමයි will be used to. will be used to. අනිත් එක will get used to. will be used to අනිත් එක will get used to. නැතර හිතට එන්න පුළුවන් දැන් will be used to කියන්නේ මොකක්ද කියලා. will be used to කියලා කියන්නේ හුරු වේවි. හුරු වෙයි. නිකන් ආයාසයෙන් නෙවෙයි નિરાයාසයෙන් හුරු වෙයි කියන අදහස. නිකන් මේ සමාජයේ ඉන්නකොට මේ ඔක්කොම මතු මේ අනාගතය ෆියුචර් එක මේ කතා කරන්නේ. එතකොට ඒතෙන්ට අනුගත වෙනකොට ඒ දේ හුරු වෙයි. කාලයත් එක්ක ඒක හුරු වෙලා යයි. දැන් will get used to කියලා කියන්නේ නැත්නම් will වෙනුවට ඕනම් මේකට පාවිච්චි කරන්න පුළුවන් මේ might කියලා. මේ might දැම්මොත් ඒකෙන් will වෙනුවට මේ might දැම්මොත් ඒකේ අස්තිරත්වයක් කියාපාන්නේ. මේ සහ might වල පොඩි නිකන් අස්තිර බවක් ඉඩ තියෙනවා වෙන්න පුළුවන් සමහර විට ඒ දෙයට අනුගත වෙන්න පුළුවන් කෙනෙක්. කෙසේ වෙතත් will get used to කියලා කියන්නේ යමකට පුරුදු වෙයි. දැන් එයාට පුරුද්දක් නැහැ. නමුත් එයා ඒ දේ කරගෙන යනකොට එයා ඒකට පුරුදු වේවි කියන අදහස. ඒසිනේ දැන් will be used to කියලා කිව්වොත් එහෙම එකෙන් කියවෙන්නේ මේ නිකන් හුරු වෙනවා නිකන් පරිසරයත් එක්ක. will get used to කියලා කිව්වොත් එහෙම යමකට හුරු වෙනවා කියන අදහස. තේරෙනවද මම කියන්නේ? එතකොට මේකේ තියෙන රටක් කීපයක්. එකක් තමයි මේ ළමයි මත තියාගන්න මේ will be used to එකක් will be used to එකතු කරන්න පුළුවන් noun එකක් නාම පදයක් pronoun එකක් සර්වනාම පදයක් එහෙම නැත්නම් adjective එකක් නාම විශේෂණ පදයක්. මෙතන දැන් මේකේ විශේෂත්වය බලන්න මේ will be used to කියලා දාලා තියෙන්නේ එක්ක සර්වනාම පදයක් නාම පදයක් එහෙම නැත්නම් නාම විශේෂණ පදයක්. ක්‍රියාපදයක් නැහැ. ක්‍රියාවකට හුරු වෙයි කියන අදහස නෙවෙයි මේකෙන් කියවෙන්නේ. බලන්න පළවෙනි එක he will be used to it. You will be used to it. ඔබ ඊට පුරුදු වෙයි. නිකන් ඕකේ ඉන්නකොට නිකන් හුරු වෙයි. ඔයා ඒකට පුරුදු වෙයි. ඔයා යන්නකො බය නැතු ඔයා ඒකට පුරුදු වෙයි. ඒකට බලන්න මේ ක්‍රියාවක් නෙවෙයි. ඒකට මොකක් හරි දෙයකට පුරුදු වෙයි කියන අදහස. You will be නැත්නම් කෙටියෙන් කියන්න පුළුවන් you will be කියලා. You will be used to it. You will be used to it. You will be used to it කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. ඔයා ඒකට හුරු වෙයි. දැන් මේ she will be used to the new place soon. She'll be used to the new place very soon නැත්නම් soon. She will be used to the new place soon. ඒ අලුත් තැනට ඉක්මනින්ම හුරු වෙයි. හුරු වෙයි කියලා කියන්නේ හුරු වෙන්න දෙයක් නැහැ. හුරු වේවි යනකොට හැමදාම ඒ පරිසරයට හුරු වෙයි කියන අදහස. මෙතන ක්‍රියාවක් නැහැ යම් තැනකට. ඒ නිසා ඔළුවේ තියාගන්න ඕනෝකයි. She will be used to their food. දැන් එයා හිට ගියාම අය ඒ ආහාර වලට හුරු වෙයි. නිකන් ඒවා කනකොට නිකන් පුරුදු වෙයි. දැන් අපිට ওই සමහර රටවල් වලට ගියාම එහෙම නිකන් කෑම එහෙම හුරු නැහැනේ මන් දන්නේ නැහැ නිකන්. ඒක අමුතු ಜಾති කෑමද නේද? අපිට බත් මාළු එළවලු එහෙම කාලේ වල සමහර රටවල් හරිනම් චීසි ෆුඩ් එහෙම නැත්නම් ස්පයිස් අපිට නම් ස්පයිසි නේ අපිට නම් පුරුදුලා තියෙන නිකන් කටදැන ඒවා එහෙම කන්න පුරුදුලානේ.
එතකොට she will be used to their food. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අය ඒගොල්ලන්ගේ කෑමට හුරු වෙයි කියන අදහස. Sorry, I beg your pardon. He will be used to cold. අය සීතලට පුරුදු වෙයි. ලංකාවේ උණුසුම් දේශගුණයක හිටියත් අය ඒ සීතලට හුරු වෙයි. එතන සීතල කියලා කියන්නේ මොකක්ද? මෙතන සීතල කියලා කියන්නේ adjective එකක්. එතකොට මේකට එකතු වෙන්නේ noun එකක්, pronoun එකක්, adjective එකක්. නමුත් බලන්න මෙන්න මේක. මෙතන ප්‍රශ්නේ මෙතන තියෙන විශේෂත්වය තමයි ක්‍රියාවකට හුරු වෙනවා. හැබැයි ක්‍රියාවකට හුරු වෙනකොට මේ will be used to එකේ දෙන්නේ ing එකතු වෙච්ච ක්‍රියාපදයක්. ඕක නම් පුතේ ඔළුවේ තියාගන්නම ඕනේ. හැම වෙලේම ඔළුවේ තියාගන්න. එහෙම ක්‍රියාවක් එදෙනවා නම් ing එකතු වෙන්නේ කියලා. බලන්න you will be used to eating junk food. Junk food කියලා කියන්නේ අපි ඔය නිකන් කඩචෝරු street food වගේ ඒවා. ඔය තැන් තැන් වල තියෙන මම ඔය මිනිස්සු ඉදන් කියන්නේ ඔය මේ කිටි කෑම වගේ දේවල්. ඔය චූටි චූටි කෑලි අනම්මනම් ඒවට කියන්නේ කඩචෝරු කියලා කියන්නේ මන් දන්නේ. හරිද කියලා මේ වචනේ. සමහර කට්ටිය වෙන කඩචෝරු කනවායි කියලා. ඔහේ අහුවෙන එක ඒවා කනවා. ඒවා කන්න එපා. හොඳේ මෙච්චර හොඳ නැහැ. එතකොට she will be used to eating junk food. ඇය කඩචෝරු කන්න පුරුදු වෙයි. මෙතන මේ කන්නට නිසා තමයි she will be used to eat කියන්න බෑ. ඒක වැරදි. she will be used to eating බවටපත් වෙනවා. දැන් බලන්න දෙවෙනි එක he will be used to drinking beer. අනිවාර්යයෙන්ම දැන් ඔය රට ගියාට පස්සේ ඔහු බියර් බොන්න පුරුදු වෙයි. දැන් නිකන් මේ දැන් පුරුදු කියන්නේ තමන් පුරුදු වෙන්නේ ඒ පරිසරයේ සමාජයත් එක්ක එනකොට බියර් බොන්න පුරුදු වෙයි. හරි නරක දේවල් පුරුදු වෙන්න එපා. She will be used to working from home. ඇයට එච්චර හුරු නෑ ගෙදරින් නම් වැඩ කරන්න. ඇය ගෙදරින් නම් වැඩ කරන්න හුරු වෙයි මතු අනාගතයේදී කියන අදහස. මතු අනාගතයේදී ගෙදරින් නම් වැඩ කරන්න ඇය හුරු වේවි. Then working, drinking, eating. I will be used to living with her. මට දැන් ඈත් එක්ක තාම පුරුදු නෑ මේ මං ගැන නෙමෙයි කවුරු එක්කෙනෙක් ගැන. I will be used to living with her. ඇයත් එක්ක ජීවත් වෙන්න මං හුරු වෙයි කියන අදහස. මං ඇයත් එක්ක ජීවත් වෙන්න හුරු වේවි කියන අදහස. පුරුදු වෙයි ඔකට නිකන් යනකොට ඇයත් එක්ක එකට ඉන්නකොට පුරුදු වෙයි ඇයත් එක්ක ඉන්න. නැත්තම් එයත් එක්ක නම් ඉන්න බෑ. හරිද මම මේ උපකල්පනයක් කරන්නේ වර්ධව හිතන්න එපා. දැන් ඔන්න get එකතු වෙනවා. Get එකතු වෙලා he will get used to noun pronoun adjective එක. යමකට හුරු වෙනවා. හුරු වෙනවා ආයාසයෙන්. තමන් කරන්නේ නිසා මේ get යොදන්න හේතුව. එකක් මතක තියාගන්න ඕනේ මේ get used to දාලා ඕනෙම tense එකකින් පාවිච්චි කරන්න පුළුවන්. Getting used දාන්න පුළුවන් am is are getting used to, was were getting used to, has have had එතකොට ඒ වල got used to දාලා එහෙම අපි ගොඩක් කොටසක් තියෙනවා මම මේක පුළුවන් නම් ඒක දිගට කරන්න බලන්නම් ඊළඟ එකකදී. එතකොට මේ get වල ඕනෙම tense එකක් හොයන්න පුළුවන්. හැම tense එකකටම යන්න පුළුවන් get යොදාගෙන. ඒකේ කාලයක් නැහැ. එතකොට පුළුවන් පුරුදු වෙනවා. මේ පුරුදු I will get used to. I will get used to the new city. මම අලුත් නගරයට පුරුදු වෙයි. මම මහන්සි වෙනවා පුරුදු වෙන්න. මට හුරු නැහැ. නිකන් නෙවෙයි. මම මහන්සි වෙනවා මේ ගමත් එක්ක ජීවත් වෙන්න මේ නගරයත් එක්ක. I will get used to. මම පුරුදු වෙයි. මම තමයි ඒ පුරුදු වීම වෙන්නේ. ඒක ඔළුවට ගන්න. හරි? She will get used to the cold climate. Climate කියලා කියන්නේ දේශගුණය. weather කියන්නේ කාලගුණය. කාලගුණය වෙනස් වෙනවා. දේශගුණය වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඇය පුරුදු වේවි සීතල දේශගුණයට. ඇයම මහන්සි වෙයි මේ ස්වීටර්ස් එහෙම දාන ජර්සිස් දාගෙන ඔක්කොම අපි මේ කව කරගෙන ඒ පරිසරයට ඇය පුරුදු වේවි. බය නැහැ යා ඔක්කොම දාන පුරුදු වෙනවා. දැන් මේ පරිසරයට අතහරින්නේ මම බෑ කියලා එන්නේ නැහැ. ඒ හිම ගොඩේ මම ඒකට පුරුදු වෙනවා. පුරුදු වේවි. He will get used to euro. අපි පුරුදුලා තියෙන රුපියල්නේ. යුරෝ වලට ඇය පුරුදු වෙයි. දැන් අපිට පුරුදු නැහැනේ. අපි පිට රටවල් ගියාම ලංකාව මුදලත් එක්ක තමයි ගණන් හදන්නේ. අම්මෝ මේක හින ගණන් කියලා. නමුත් ඒ රටවල් මුදල් එක්ක බැලුවම සාපේක්ෂව ඒ සාමාන්‍ය මුදලක්. ඇය යුරෝ වලට පුරුදු වේවි. මේ they will get used to their new boss. ඒගොල්ලෝගේ අලුත් ලොක්කට
බස්ට පුරුදු වෙයි. එයාගේ චරියාවන් වලට තමන් අනුගත වෙයි. අපි ඒගොල්ලෝ අනුගත වෙයි. ඒකයි get used to දාන්නේ. දැන් මේකම ඊළඟ කාණ්ඩයක් තමයි පුතේ බලන්න මේක අර දෙවෙනි කොටස. get used to ක්‍රියාවකට ing එකතු වෙන්නේ. She will get used to waking up early. ඇය උදේම නැගිටින්න පුරුදු වෙයි. ඇය නැගිටින උදේම එලාම් එක තියලා එයාම පුරුදු වෙනවා. එයාම මහන්සි වෙනවා පුරුදු වෙනවා. දැන් උදේම අවදි කියන්නේ පුරුදු වේවි. හුරු වෙයි නෙමෙයි පුරුදු වේවි. ඒ නිසා තමයි get used to ing බවට පත් වෙන්නේ. I will get used to working at night. මට රැට පුරුදු නැහැ. මම එහෙට ගියාට පස්සේ මට රෑ වැඩ හම්බුනොත් night shift එකක් එහෙම හම්බුනොත් මට රැට වැඩ කරන්න පුරුදු වෙයි. මම වැඩ කරනවා කමන්නේ කොහොම හරි මම රැට වැඩ කරනවා මම්ම පුරුදු වෙනවායි කියන අදහස. ලේසින්නේ. I will නැත්තම් I shall දැම්මත් කමන්නේ ළමයි. හොඳේ. I will get used to working at night. රැට වැඩ කරන්න පුරුදු වෙයි. She will get used to living alone. දැන් ඇය මෙච්චර කාලයක් අපිත් එක්ක හිටියා. ඇය තනියම ඉඳලා පුරුදු නැහැ. ඇය තනිව ජීවත් වෙන්න පුරුදු වෙයි. ඇයම පුරුදු වෙනවා කමන්නේ මට කවුරුවත් නැතුණක් කවන්නේ මම තනිව මේ රටේ තනිව ජීවත් වෙනවායි කියලා. එතකොට she will get used to living alone. තනිව ජීවත් වෙන්න පුරුදු වෙයි. මේ මම තියන්න living alone කියන්නේ තනිව ජීවත් වෙනවා කියන අදහස. දැන් මෙතන මම දැම්මේ might මේ සහ might කියලා කියන්නේ අස්තිර ක්‍රියාවන්. මේ might කියන්නේ අස්තිරයි. වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් ඉඩ තියෙනවා. will දැම්මොත් ස්ථිරත්වයක් තියෙනවා. හොඳේ? ඒකේ ස්ථිරභාවයක් තියෙනවා. he might එහෙම නැත්නම් he may සමහර විට ඇතැම් විට බාගදා එකී ක්‍රියාව වෙන්න ඉඩ තියෙනවා. he might or he may get used to smoking. ඔහු දුම්බීමට හුරු වෙන්න ඉඩ තියෙනවා. ඔහු දුම්බීමට හුරු වෙන්න පුරුදු වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ එයා වමනාවෙන් අනික් කට්ටිය සිගරට් බොනවා මන් නොබී හිටියොත් එහෙම හොඳ නැහැ. ඒ නිසා ඔන්න එයා බොනවා දැන් නිකන් පුරුදු වෙනවා ඒ පරිසරයට. ආයාසයෙන් නෙවෙයි මේ નિરાයාසයෙන් නෙමෙයි ආයාසයෙන් හුරු වීමක් තියෙන්නේ. එහෙනම් මම ඊළඟ වීඩියෝයෙන් වෙනම එකක් කතා කරන්නම්. ඉතින් නැවතත් බොහොම ස්තුතියි අලුත් පන්ති පිළිබඳව කතා කරනවා නම් මගේ දුරකථන අංකය 077 957 7197. එහෙම නැත්නම් මගේ දුරකථන අංකය ඊළඟ එක තමයි 078 605 905. එහෙනම් ඊළඟ වීඩියෝවෙන් හමු වන්නට ඉඩ තියලා සමුගන්නවා. හැමදාම කියනවා වගේ goodbye children. Bye.